සුබම සුබ දවසක් කියලා හැමදිනෙම ආදරෙන් පිළිගන්නවා Job Minder YouTube channel එකට. ඉතින් Timebox video series එකේ අද මම ඔයාලා වෙනුවෙන් ගෙනල්ලා තින්නේ 5 වෙනි episode එක. ඉතින් මේ episode එකේදී බලා ගන්න පුළුවන් Timebox account එකෙන් හොයපු income එක කොහොමද අපේ බැංකුවටම withdraw කරගන්නේ කියලා. ඉතින් මේ සියලුම දේවල් මගේ account එක use කරලා ඔයාලට live withdraw කරලා පෙන්නනවා. ඒක නිසා අනිවාර්යෙන් video එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් ඔයාලා ගෙදර ඉඳලා අමතර ආදායමක් හොයාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එන්න ඒ අයට මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙනුවෙන් වෙනම ප්ලේලිස්ට් එකක් හදලා තිනවා Timebox කියලා. ඒ වීඩියෝ සීරීස් එකට ගිහිල්ලා ඔයාලට මුල ඉඳලා වීඩියෝ සම්පූර්ණයෙන් බලලා මේ වගේ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් බලපු ගොඩක් අය අහලා තිබ්බා මෙතනදී payment method එක විදියට AR team හැර වෙනත් account එකක් add කරන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට ලේසියෙන්ම withdraw කරන්න පුළුවන් account එකක් තමයි ARTM කියලා කියන්නේ. ඉතින් KYC මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම account එක ලේසියෙන්ම create කරලා ඒ හරහා withdraw කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද A to Z withdraw කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතනදී පේනවා ඇති 10.79ක ප්‍රමාණයක් මම withdrawal එක විදියට Timebox account එකෙන් අරන් තිනවා ARTM account එකට. ඉතින් ARTM account එකක් කොහොමද create කරගන්නේ? ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් තුන්වෙනි episode එකේදී ඔයාලට අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරා. ඒ විදියට අනිවාර්යයෙන්ම ARTM account එකක් create කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති ARTM account එකට ගියාට පස්සේ 10.79ක් මම withdrawal එක විදියට අරගෙන තිනවා. මේක මම ඔයාලට live withdraw කරලා පෙන්නන්න. මෙතන ඔයාලට පේනවා ඇති withdraw කියලා option එකක් තියෙනවා. අන්න ඒකට click කරන්න. ඒකට click කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන start now කියන එක select කරන්න. ඒක select කරාට පස්සේ මේ විදියට වෙනම interface එකක් open වෙනවා. මෙතන ශ්‍රී ලංකා bank කියන එකට click කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී bank එකට මේ මුදල withdraw කරලා ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන ශ්‍රී ලංකා බැංක් කියන එකට ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් amount එක විදිය 10.79ක ප්‍රමාණය. ඉතින් මෙතන තියෙන සම්පූර්ණ මුදල මම withdraw කරනවා. එතනදී මට හම්බ වෙනවා 3175යි 720ක ප්‍රමාණයක්. ඉතින් මම මෙන්න මෙතන continue කියන එකට ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන bank details add කරන්න ඕනේ. ඉතින් ඔයාලා withdrawal එක ලබා ගන්න ඔයාලගේ bank එකක්ම අනිවාර්යෙන් මෙතනට add කරන්න. ඉතින් මෙතනදී තැන් දෙකයි add කරන්න ඕනේ. bank එකේ නමයි account number එකයි විතරයි. ඉතින් බැංකුව commercial bank නම් commercial bank PLC කියලා type කරන්න, සම්පත් bank නම් සම්පත් bank PLC කියලා type කරන්න. ඒ වගේම bank of Ceylon කියලා ඒ විදිහට ඔයාලගේ bank එකේ නම මෙතන type කරන්න ඕනේ. ඒ වගේම account number කියන එක තැන ඔයාලගේ account number එක type කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මම බැංකුවේ නම සහ account number එක add කරලා configure payment method කියන එකට click කරනවා. හරි. ඒක click කරාට පස්සේ මෙතන submit request කියලා තියෙනවා. අන්න ඒකට click කරන්න. ඉතින් ඒක click කරාට පස්සේ මේ විදිහට අවසාන step එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී payment කරන පුද්ගලයාගේ details ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම chat කියලා option එකක් තියෙනවා. එතනින් ගිහිලා ඔයාලට chat කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන පේනවා ඇති මට යා chat එකක් එවලා තිනවා please wait කියලා. ඉතින් මෙතනදී විනාඩි 5ක් වගේ කාලයක් ඉන්නවා. ඔයාලගේ withdrawal එක ඉක්මනින්ම හම්බ වෙනවා. cancel කරන්න මුකුත් කරන්න යන්න එපා. ඔයාලගේ withdrawal එක හම්බ වෙනකන් ඉන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති interface එක වෙනස් වෙලා confirm received කියන message එකක් ඇවිල්ලා තිනවා නිල් පාටින්. මෙතනදී ඔයාලා කරන්න ඕනේ දැන් යා payment එක කරලා තියෙන්නේ. මෙතනදී payment එක ආව කියලා confirm කරන්න කියලා තියෙනවා. නමුත් ඔයාලා මුලින්ම බලන්න ඕනේ ඔයාලගේ බැංක් එකට සල්ලි වැඩනට පස්සේ සමහරක් අයට SMS එකක් එනවා. SMS එකේ එනවා නම් මෙන්න මේ මුදල සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. ඒ වගේ මැසේජ් එකක් එන්නේ නැත්තම් ඉතින් මටත් මැසේජ් එකක් එන්නේ නැහැ. වගේ අවස්ථාවක මම කරන්නේ කෙලින්ම පාස්බුක් එකට ගිහලා බලනවා මෙන්න මේ සඳහන් කරන මුදල ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මගේ account එකට සල්ලි වැටලා තියෙනවා. දැන් මම කරන්නේ payment එක confirm කරනවා. මෙන්න මෙතන confirm received කියන එකට click කරන්න. ඉතින් ඔයාලා මුලින්ම මේ amount එක ආවද කියලා check කරලා බලන්න. බලලි වෙලා මේ amount එක ඇවිල්ලා තියෙනවා නම් confirm received කියන එකට click කරන්න. හරි. ඒ වගේම ඔයාලට පේනවා ඇති එයා slip එකේ photo එකකුත් මට එවලා තියෙනවා මේ විදිහට payment එක කරා කියලා. හරි. මම මෙතන confirm received කියන එකට click කරනවා. click කරාට පස්සේ මෙතන දිහාන සම්පූර්ණ මුදලම ඔයාලට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මට සම්පූර්ණ මුදල ඇවිල්ලා තියෙනවා 3175ක ප්‍රමාණයක්. I have received the correct amount කියන එකට click කරලා confirm received කියන එකට ක්ලික් කරන්න. හරි.
ඔන්න ඔය විදිහට මගේ ගනුදෙනුව කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම මෙයාට ගිහලා ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් මම මෙතනදී එයාට තරු 5ක එක්සලන්ට් ෆීඩ්බැක් එකක් දෙනවා. ඉතින් ඔන්න වෙදි ලේසියෙන් ඔයාලගේ ගනුදෙනුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මගේ බැංකු account එකට ගිහලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහේ 3175.20ක ප්‍රමාණයක් මට ඩිපොසිට් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ටයිම් බක්ස් account එකෙන් earn කරපු income එක ARDM account එක හරහා මගේ බැංක් එකටම ලේසියෙන් withdraw කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ටයිම් බක්ස් හරහා income එකක් ගන්නවා නම් ARTM account එකක් connect කරගන්න. ඒ හරහා ලේසියෙන්ම මෙන්න මේ විදිහට ඔයාලට withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ මේ ටයිම් බක්ස් හරහා income එකක් generate කරගෙන withdraw කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඔයාලට ඒ සියලුම දේවල් live proof එකක් විදිහට පෙන්නුවා. ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒවට ඉක්මනින්ම මම reply කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.